Welcome to my YouTube channel. අද අපි හදන්න යන්නේ Indian style එකට බිරියානි එකක්. ඕගොල්ලන්ට මේ රෙසිපි එක හරිම ලේසියෙන් ගෙදරදී හදා ගන්න පුළුවන්. අපි බලමු මොනවද ඕන කරන ingredients කියලා. මුදෝපු කිරි, තලාගත් ඉඟුරු සුදු ලූණු, කරපිංච, රම්පේ, එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු, කුරුඳු කොළ, bay leaves, star anise, rosemary, වසාවාසි, තක්කාලි, ලූණු, මිංචි කොළ, කොත්තමල්ලි කොළ, ඒ වගේම අපිට ඕන කරනවා මස්, saffron වතුර, butter. අපි දැන් මේ මස් ටික මැරිනේට් කරගන්න යන්නේ. මුලින්ම කහ, ඊට පස්සේ ලුණු ඔයගොල්ලන්ගේ රස පදමට එකතු කරගන්න. මිරිස් කුඩු නම් චුට්ටක් දාන්න. ඊට පස්සේ අපි එකතු කරනවා අමු තුන පහ කුඩු චුට්ටක් යහමින් දාගන්න. ඊට පස්සේ අපි මේ ටික හොඳට කලවම් කරන්නයි යන්නේ. මේ තුන පහ ටික මේ මස් වලට හොඳින් උරා ගන්නකම්. ඊට පස්සේ අපි මේක ෆ්‍රිජ් එකේ දාලා විනාඩි 15ක් විතර වහලා තියන්න ඕනේ. දැන් අපේ රයිස් කුකර් එකට බටර් එකතු කරගන්න. මේ බත් එක හදාගන්න. බත් එක සම්පූර්ණයෙන්ම හදන්නේ බටර් වලින් හින්දා බටර් ටිකක් යහමින් දාගන්න. ඊට පස්සේ තලාගත් ඉඟුරු සුදු ලූණු, ඒත් එක්කම රම්පේ, කරපිංච දෙකමත් අපි මේ ටෙම්පරාදුවට මුලින්ම එකතු කරගන්නවා. ඊට පස්සේ රම්පේ, කරපිංච, ඉඟුරු සුදු ලූණු ටික හොඳට කලවම් කරගන්න. ඒ ටික චුට්ටක් බටර් වලින් බැදෙන්න දෙන්න. බැදෙන ගමන් කලවම් කරගන්න. මේ ටික අපි විනාඩි 5ක් විතර හොඳට බැදෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා ලූණු ටික. සිහින්ව කපාගත් ලූණු. මම මෙතන ලූණු ගෙඩි 2ක් විතර කපලා අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි එකතු කරගන්නවා තක්කාලි. මම තක්කාලි ගෙඩි 3ක් විතර කපලා අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ලූණු, තක්කාලි, ඉඟුරු සුදු ලූණු මේ ඔක්කොම ටික හොඳට බටර් වල බැදෙන්න දෙන්න. ඊට පස්සේ අපේ කුළු බඩු ටික එකතු කරගන්නවා. එනසහල්, කරාබු නැටි, වසාවාසි, star anise, කුරුඳු පොතු, කුරුඳු කොළ, bay leaves, rosemary. ඊට පස්සේ අපි මේ ටෙම්පරාදුවට මුලින්ම දාගත්ත ටිකයි රම්පේ, කරපිංච, ඉඟුරු සුදු ලූණු ටිකයි මේ කුළු බඩු ටිකයි හොඳට ටෙම්පරාදු වෙනකන් හැඳිගා ගන්න ඕනේ. මේක හොඳට විනාඩි 2-3ක් ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. ඒ ටෙම්පරාදු වෙන හැම වෙලේම කලවම් කර ඉන්න නැත්තම් මේක අඩිය අල්ලන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා විනාඩි 15ක් මැරිනේට් කරගත්ත මස් ටික. මේ මස් ටිකත් එකතු කරලා අපි හොඳට මේක කලවම් කරගන්න ඕනේ. අපේ ටෙම්පරාදුව මස් ටිකත් හොඳට තැම්බෙන්න ටික වෙලාවක් කලවම් කර තියන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා මුදෝපු කිරි. මම නම් මුදෝපු කිරි හට්ටියකින් භාගයක් දාගත්තා. ඕගොල්ලෝ බලලා දාගන්න. ඊට පස්සේ ඒ ටිකත් හොඳට කලවම් කරගන්න ඕනේ.
අපි මේ කිරි ටික හොඳට කලවම් කරලා චූට්ට වෙලාවක් තියන්න ඕනේ. ඒකේ තෙල් පෑදෙනකන්. ඒකේ කිරිවල තෙල් පෑදුනාට පස්සේ තමයි අපි මේ මිශ්‍රණයට හාල් ටික දාගන්නේ. අපි කලින් හොදලා තියාගත්ත හාල් ටික දැන් මේ මිශ්‍රණයට එකතු කරනවා. අපේ බුරියානි මිශ්‍රණයට. ඊට පස්සේ අපි මේක හොඳින් හැඳි ගා ගන්නවා. හාල්ලට කැඩෙන්නේ නැති වෙන්න හරිම පරිස්සමට තමයි හැඳි ගා ගන්න ඕනේ. ඊට පස්සේ හාල් එක තැම්බෙන්න ප්‍රමාණයට අපි වතුර එකතු කරගන්නවා. වතුර එකතු කරලා වහලා තියන්න ඕනේ බත් එකෙන් 75ක් තැම්බෙනකම්. දැන් මේ 75ක් තැම්බුණාට පස්සේ අපි ඊට පස්සේ එකට එකතු කරගන්නවා කොත්තමල්ලි කොළ, මිංචි කොළ, ඒ වගේම සැෆ්‍රන් වතුර. මේක ඔප්ෂනල්. ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් විතරක් පාවිච්චි කරන්න පුළුවන්. ඊටු 125 තැම්බෙනකම් අපි බත් එක වහලා තියන්න ඕනේ. දැන් විනාඩි 10කට විතර පස්සේ බත් එක හොඳට තැම්බිලා අපි මේක පරිස්සමට බත් හාල්ලට කැඩෙන්නේ නැති වෙන්න කලවම් කරගන්න ඕනේ. මේ බත් එකේ රස වැඩි වෙන්න අපි බැදගත්ත ලුණු ටිකකුත් බත් එකට උඩින් ඉහා ගන්නවා. බුරියානි එකත් එක්ක කැමට ගන්න පුළුවන් රයිතා එකේ රෙසිපි වීඩියෝ එක මම ඊළඟට අරගෙන එන්නම්. බයි.